Hello, welcome to IELTS with Krish. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා reading part එකේ true false not given කියන question type එක. ඉතින් මේක ගැන කියද්දිම ගොඩක් වෙලාවට මිනිස්සුන්ට يعني ස්ටුඩන්ට්ස්ලාට හිතෙන්න පුළුවන් ඒක ලේසිම එකනේ. ඒක තමයි කරගන්න ලේසිම එක. ගොඩක් අයට මේක ලේසි. හැබැයි මම දැකලා තියෙනවා දුවේ පුතේ ගොඩක් ලේසි වුණාට ඔයගොල්ලන්ට සාමාන්‍ය අපි example එකක් කිව්වොත් question 5ක් සම් වෙලා තියෙනවා කියලා true false not given එකෙන් කරන්න මේ පහෙන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ 3ක් 4ක් තමයි හරියට කරගන්නේ. ඇයි පහෙන් පහම කරන්න බැරි වෙන්නේ? අපි බලමු ඇයි කියන එක. සහ මට ස්පෙસિෆිකලි මේ පහුගිය මාස කීපයේදී හම්බ වුණා ස්ටුඩන්ට්ස් ලව ඒගොල්ලන්ට විශේෂයෙන් true false not given එක කරන්න අමාරුයි. මම දන්නේ සමහර අයට ඒක ලේසියෙන් සමහර අයට අමාරුයි. හැබැයි රීසන්ට්ලි එක එහෙම සිද්ධ වුණේ ඇයි කියන්න. හැබැයි මම හිතුවා අද ඔයගොල්ලොත් එක්ක විශේෂයෙන් ඒකේ ගොඩක් අයට වරදින පාර්ට් එකක් ගැන කතා කරන්න. දැන් අපි මම ආපහු පාරක් මතක් කරන්න මම ඊට කලින් වීඩියෝස් වලත් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරා කොහොමද true false not given කියන එක අයිඩෙන්ටිෆයි කරන්නේ කියන එක. හැබැයි මම ඒක ආපහු පාරක් කරන්නම්. ඔයාට සෙන්ටෙන්ස් එකක් දීලා ඒ සෙන්ටෙන්ස් එක ඔයාගේ දීලා සින සෙක්ෂන් එකකින් ඒ කියන්නේ පැරග්‍රාෆ් එකත් එක්ක කම්පෙයාර් කරලා ඔයාලට ඩිසිෂන් එකක් ගන්න තියෙනවා ඒක true ද false ද not given ද කියන එක. ඉතින් මෙතනදී අපි මෙහෙම හිතමුකෝ ඔයාට දීලා තියෙන sentences තුනක් දීලා තියෙනවා. මේ sentences තුනේ ඔයා පළවෙනියටම කරන්න පළවෙනියටම අපි මෙහෙම හිතමු ඔයාට දීලා තියෙන informations ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි ඔයාට දීලා තියෙන sentence එකේ informations key points key informations identify කරගන්න එක. එතකොට කොහොමද අපි මේ informations identify කරගන්නේ? ඒක ඔයාට noun එකක්, verb එකක්, adjective adverbs විදියට ඕක හරි ලේසි පුතා මෙහෙම කරන්න. ඔය අපි දන්නෝනේ WH question forms තියෙනවා කියලා where, why, when, which, who, when ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ඇති එතන. එච්චර ලොකුවට හිතන්න එපා. key informations හරි. ඒ sentence එක ඇතුලේ තියෙන key informations check කරන්න. check කරලා ඒවා highlight කරගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ competitive exam එකේ වුණත් අපිට highlight කරන්න possibility එකක් තියෙනවා. ඊළඟට number 2 ඔයා මොකද්ද කරන්න ඕන? මේක හොඳට ඔලුවට ගන්න. ඒ informations ගිහිල්ලා බලන්න ඔයාගේ paragraph එකේ ඔක්කොම තියෙනවද කියලා. example මම කියනවා දැන් මේක example ලා. දැන් මේ තුනක් කියන්නේ මොකද්ද කියන එක බලන්න එපා. example එකක් විදිහට මේ ඔයාගේ sentence එක ඇතුලේ informations තුනක් basically ඔයා අඳුරගත්තා කියමු. මේ informations තුන ගිහින් බලන්න paragraph එකේ ඒ විදිහටම තියෙනවද? okay. ඒ විදිහටම නෙමෙයි paragraph එකේ include වෙලා තියෙනවද? mention වෙලා තියෙනවද? okay right. එහෙමනම් අපි ඒක consider කරනවා given answer එකක් විදිහට. මේක තමයි ඔයාලා ඉස්සෙල්ලාම වරද්ද ගන්න තැන. given. okay මේකේ තොරතුරු මෙතන දීලා තියෙනවා. ඔක්කොම දීලා තියෙනවා. 100% දීලා තියෙනවා. හැබැයි ওই තුනෙන් එකක් හෝ දෙකක් හෝ ඔක්කොම දීලා නැත්නම් අපි ඒක කන්සිඩර් කරනවා not given answer එකක් විදිහට. not given answer. ඇයි දැන් මම දැකලා තියෙන ප්‍රධානම දේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට වරදින්නේ මේ not given සහ false කියන එක අතර. එතකොට මම මේ කියන පිළිවෙලට ඔයාගේ ආන්සර් එකට යනවා නම් ඔයාට ඉස්සෙල්ලාම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්නේ මේ ආන්සර් එක given ද not given ද කියලා. ඒක not given නම් අපිට එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැනේ. හැබැයි මේක given answer එකක් නම් අන්න තියෙන ඔයාට ඊළඟ option එක ඒක true ද false ද. දීලා තියෙන informations 100% තියෙන්නත් ඕන. ඒ තියෙන informations 100% accurate හරිනම් ඒක අපි consider කරනවා පුතේ true answer එකක් විදිහට. හැබැයි එකක් හෝ එක information එකක් හෝ දීලා තියෙනවා given තියෙනවා paragraph එකේ. හැබැයි එකක් හෝ වැරදි නම් එකක් හෝ කියද්දී ඔයගලන්ට තේරෙන්නේ එක දෙකක් වෙන්න පුළුවන් තුනම වෙන්නත් පුළුවන්. ඒතර එකක් හෝ වැරදි නම් ඒක අපි කියනවා false answer එකක් කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ false සහ not given කියන දෙකේ අතර වෙනස. දීලා තියෙනවා නම් ඒක given. ඒක අනිවාර්යෙන් යන්නේ true false කියන දෙකෙන් එකකට. හැබැයි එක දශමයක් හෝ ඔයාලට දීලා තියෙන informations අඩු නම් paragraph එක ඇතුලේ ඒක not given answer එකක්. You cannot make any decision since you have not given the complete informations.
So in that case, you have to clarify clearly what are the given answers, what are the not given answers. If it is given answers, you have two options to go, whether it is correct, the true or false. ඉතින් මේ විදිහට try කරලා බලන්න. මෙහෙම අවබෝධයෙන් එක්සර්සයිස් 5ක් 6ක් එක දිගට කරන්න. මේ එක්සර්සයිස් 5 6 කරනකොට ඔයාලට පැහැදිලිව තේරෙයි right okay මට තේරෙනවා true එක සහ මේ false එක සහ not given answer එක කොහොමද differentiate එක වෙන් කරගන්නේ කියන එක. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් නම් true එක ඉතින් කොහොමද ඕන කෙනෙක්ට තේරෙනවනේ. මේක කරලා බලන්න ඔයාලගේ lack වෙන marks ටික ඔය question type එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් struggle කර කර හිටියා නම් එයාටත් මේක on a way. Okay then, see you next day. Goodbye. Krish Jayasinghe.